ගොඩක් අයට හරි අමාරු කාරණයක් තමයි රුවන්වැලි සෑය වන්දනා කරන්න රාත්‍රියට එන එක. ඉතින් අපි අද හිතලම මේක වන්දනා කරන්න එන්නම ඕනේ ගමනක් කියලා හිතලම රාත්‍රියේදී රුවන්වැලි සෑය වන්දනා කරන්න ආවා. ඉතින් මේ මනරම් දර්ශනය ඇස් දෙකෙන් දකින්නට ඇත්තට මාස ගාණක් තිස්සේ ඔක හිතේ වැඩ කරා. ඉතින් අද අපි ආවා රාත්‍රියේදී රුවන්වැලි සෑ චෛත්‍ය රාජානන් වහන්සේ වන්දනා කරන්නට. ඉතින් වටපිටාව හරිම ලස්සනයි. කියන්න වචන නෑ. ඉතින් හැමදාම වගේ ලංකාවේ පොසොන් මංගල්‍ය උදා වෙන්න තියෙන තව දවස් 2යි. ඒ අතරතුරේදී රාත්‍රියේ නම් ගොඩක් සෙනග අඩුයි. ඉතින් හරිම ලස්සන දර්ශනපතයක්. හරිම ලස්සන හිත නිවන වටපිටාවක්.
මේ තියෙන්නේ අපේ ජයශ්‍රී මහා බෝධි වන්දනාවේදී අපි දැකපු ලස්සන දර්ශනයක්. මෙතන ඉන්නවා අවතේව කරන 16 දෙනෙක්. ඒ 16 දෙනා මම හිතන්නේ ඊයේ දවල් 11ට වැඩ වාර ගත්තට පස්සේ අද දවල් 11 වෙනකන්ම පැය 24ක් එක දිගට වැඩ කරන්න ඕනේ. ඒ පරපුරෙන් ලද උරුමයෙන් තමයි ජයශ්‍රී මහා බෝධියට වන්දනාමාන කරන්න එන ඇත්තොන්ට ජයශ්‍රී මහා බෝධිය ආරක්ෂා කරලා දීලා ඔවුන්ගේ රැකවරණය ලබා දීලා පැය 24ක් පුරාවටම එක කණ්ඩායමක් 16 දෙනෙක් යුතු කණ්ඩායමක් විශේෂයෙන් 3 දෙනෙක් උඩමළුවේ ආරක්ෂාවට ඉන්නවා. ජයශ්‍රී මහා බෝධියට කුරුල්ලෙක්වත් වහන්න දෙන්නේ නැතුව ඔවුන්ගේ රැකවරණය ලබා දෙනවා කියලා තමයි දැනගන්නට හම්බුනේ. ගොඩක් කට්ටිය දන්නවා ආවතේව කරන අය ගැන. නමුත් මම මේ පැහැදිලි කිරීම කරේ ඇත්තටම හැමෝටම ගොඩක් වටිනා කියන දෙයක් එකතු කරන්න. අපි පිරිත්නුල බැඳගත්තට ඒ පිරිත්නුල බඳින කවුද කියලා අපි දන්නේ නැහැ සමහරක් වෙලාවට. ඉතින් ඔවුන්ට ඒ වගකීම පැවරලා තියෙනවා. ඇත්තටම ඒ වගේ අතකින් පිරිත්නුල බැඳගෙන ඒ පරම්පරාවෙන් එන උරුමය රැක ගන්න අපිට ඒ ලැබිච්ච මිනිස්සුත් එක්ක කතා කරන්න හම්බුන එකත් ඇත්තටම වාසනාවක්. ඉතින් ඔබ මේ දකින්න තුම් ජයශ්‍රී මහා බෝ අංකුරය පුතේ පිටිපස්සෙන් ඉඳ ගන්න නැහැ. අම්මා පිටිපස්සෙන් ඉඳන්න එපා. මම හිතන්නේ මේ වෙලාවේ සදහා සිතින් අනුමෝදන් කරගන්න පින් හැමෝම මම හිතනවා අපි බොහොම හිත හොඳින් ආපු ගමනක්. ඉතින් මේ දර්ශන පෙළත් ඔබට එකතු කරන්නේ අද දවසේදී. මොකද පොසොන් මංගල්‍ය තියෙන අනුරාධපුර කලාපයේ මිහින්තලයට අපි යන්න බලාපොරොත්තු වෙනවා හෙට. අපි ජයශ්‍රී මහා බෝ සමිඳුන්ට සමු දෙනවා. අද දවස හොඳ දවසක්. මොකද හේතුව මේ විශේෂ බෝධි පූජා පින්කම් මාලාවක් ක්‍රියාත්මක වෙනවා. හරිම ලස්සනයි. බලන්නත් ආසයි. එකම හිස් ගොඩක් පැතිමතුන් විශාල සංඛ්‍යාවක් ජයශ්‍රී මහා බෝධියේ අභියසට ඇවිල්ලා ඉන්නවාද? ඉතින් විශේෂ පින්කමක් මම දන්නේ නැහැ මොකද්ද පින්කම කියලා. නමුත් මොනවා වුණත් ඊටමත් හිත පිනවන දර්ශනයක් තමයි මැවෙන්නේ එන හැමෝටම. මම දන්නවා හෙට අනිත් දවස් දෙකේදී මේ කලාපය සම්පූර්ණයෙන් ජනගහනය අධික ලෙස පිරියාවි.